අපි අර යනවා නෝවටලට අපි කිව්වට බලමු නෝවට් කොච්චර ලස්සනද කියලා. ඉතින් අපි යන්න ආවේ සිකෝටෙල් ස්ටේෂන් හොටෙල් ඉඳන් නෝවට් එකක්. හැබැයි මේ ක්ලයිමේට් එකත් එක්ක අපිට අර ඒ ගමනේ කැන්සල් කරන්න වෙනවා. ඒක තේරෙනවා ඒකයි. පැකින් වලද දැස්සට පස්සේ මාරම විදිහට වහින්න පටන් ගත්තා. එනකම් පොඩි පොඩි වැඩපොඩයක් තිබුණාද තමයි හොඳටම වන්නේ. අදින් අපි සිකෝටෙල් යන්න වෙන්නේ. අද අපි නෝවට් වල යනවා. අපි බලමු මැස්සක් හොයවුවොත් මොකද ඒ වටේ හරි ගිහිල්ලා සික්ටක් ලස්සන බලන්නේමු. කොහොමද නෑ ඉතින් ආයෙ වෙන දවසක සිකෝටෙල් එකක් යමු. හරි ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ මේ නතර වෙන තැනට නෝවුඩ් වල. මෙතන තමයි ගංගුල ෆැමිලි කොටේජ් එක. මම ලස්සන වී එකක් තියෙන්නේ. ඒකම ලඟ රෝසම මේ මම ලස්සන වී එකක් තියෙන්නේ. යමු පිස්සරට. පල්ලෙහාට ගිහලා බලමු. ඉතින් මෙතනට තමයි රිසෝට් එකේ view එක. මෙතන කබාට් එකක් තියෙනවා. අපි බුක් කරපු එක කොටේජ් එක තියෙන්නේ පල්ලෙහා. මේ ඔයාලට පේන්නේ කාසල් රේ ලේක් එක. ඊට එහා පැත්තෙන් මේ අතනින් එහා පැත්තට ඒ පැත්තට වෙන්න තියෙනවා මවුසා කැලේ තියෙනවා. මවුසා ජලාශයක් තියෙනවා. මාරම ලස්සනයි මෙතන මේ. හරි නිදහස්. හැබැයි ඉතින් වහිනවනේ. උකුත් කරගන්න විදිහක් නැහැ. අපි බලමු තව චුට්ටක් දවල් මේ හවස් වෙද්දී වැස්ස පායයිද කියලා. තාම නම් වහිනවා ඉතින්. මාරම ලස්සනයි view එක. ඉතින් මේක තමයි අපි නවතින තැන. මෙතන view එක ගන්න ෂෝක්. ඔයාලට තේරෙනවද මේ පැත්තෙන් වතුර පාරක් ගලාගෙන යනවා. ආයිවත් මේ වැස්ස පටන් ගත්තා ඉතින්. හැබැයි මීදුම ඇවිල්ලා මාරම ලස්සන. එන්න හරිම දුක අපිට එළියටවත් බහින්න බැරි වුණා. හවස 7 විතර වෙද්දි කරන්ට් එකක් ගියා හැම පැත්තටම. ඉතින් එදා දවස හොම්ම ඉවර වුණා. Good morning. ඉතින් වැස්ස හොඳටම තියෙනවා. චුට්ටක්වත් අඩු කරේ නැහැ. කොහෙවත් බලන්න යන්න විදියකුත් නැහැ. දැන් ඒ වුණාට අපි මේ තනින් නෝවුඩ් එස්ටේට් එකට යන්න හදන්නේ. ඉතින් උඩට චුට්ටක් ගිහිල්ලා අපි තේවත්ත මැද්දට ගිහිල්ලා පොඩක් බලලා එමු. මේ වැස්සත් එක්ක මුකුත් කරන්න බෑ. කොහෙවත් යන්න හම්බුනේ නැහැ. රිසෝට් එකටම වෙලා හිටියා. දැන් ඉතින් ආය යන්න කලින් පොඩක් මේක ටිකවත් උඩට බලලා එමු. ආපු එකේ මොනවයි බලන්න තිබ්බේ. ඉතින් අපි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් අරගෙන පරිස්සමෙන් ගෙදර ගිහින් එන්න. බයි බයි.